උපදිනවා. ඕන පිරිසක් මැද්දට බයක් තැති ගැනීමක් නැතුව විසරද වෙන්න පුළුවන්. ඊළඟට බඹසර සීල සුරකින්න කෙනා බඹසරේ ආනුභාවයෙන් බඹසරේ බලයෙන් එයාට සසර ගමනේ ස්ත්‍රී ජීවිත ලැබෙන්නේ. ස්ත්‍රියක් වෙන්නේ. පුරුෂ භාවයම ආරක්ෂා වෙනවා. දැන් අපි ගමු මේ ජීවිතේ යම් ස්ත්‍රියක් බඹසර සීල සමාදන් වෙනවා නම් ඒ බඹසර සීලේ ආනුභාවයෙන් එයාට සසර ගමනේ පුරුෂ ජීවිත ලැබෙනවා. ස්ත්‍රී භාවය නැති වෙලා යනවා. ඊළඟට බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න කෙනා කවදාවත් නපුංසකයෙක් ලෙස උපදින්නේ. ලිංග විපර්යාස වලට ලක් වෙලා නපුංසකයෝ විදිහට උපදින්නේ. බඹසර ආනිසංස. ඊළඟට පුරුෂයෙක් වෙනවා කියනවා සැබෑම පුරුෂ ලක්ෂණ ඇති ශක්තිමත් සිතකය ඇති පුරුෂයෙක් ලෙසම උපදිනවා. පුරුෂයෙක් කිව්වට අර ගෑනු ගති තියෙන පුරුෂයෝ නෙවෙයි. හොඳ පුරුෂ පරාක්‍රමයේ තියෙන ශක්තිමත් හිතක් තියෙන ශක්තිමත් කයක් තියෙන. Tamanට හොඳ තද තීරණවල ඉන්න පුළුවන් ශක්ති සම්පන්න පුරුෂයෙක් බවට පත් වෙලා උපදිනවා.